මචංවා දන්නවාද ඔයාගේ ජීවිතය ඔයා අඩියක් හරි ඉස්සරහට තියෙනකොට ඔයාට සිද්ධ වෙන නැත්නම් ඔයාට ෆේස් කරන්න වෙන නරකම දේවල් වලින් එකක් නරකම දේවල් වලින් එකක් තමයි ඔයාගේ වටේ ඉන්න කට්ටිය ඔයාව පිටිපස්සට අදින එක. ඔව් ඒක ඇත්තටම හරිම නරක දෙයක්. මොකද එයාලා සමහර වෙලාවට කැමති නැහැ ඒකට. ඒක ඇල්ල හරි අමුතු නේද? ඔයා මොකක් හරි අලුතෙන් දෙයක් පටන් ගන්නවා. අපි කියමු ඔයා මොකක් හරි ජිම් එකකට යන්න හදනවා නැත්නම් බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා නැත්නම් ඔයාගේම හොඳ වර්ෂන් එකක් වෙන්නවා try කරනවා. අන්න ඒ වගේ මොකක් හරිම දෙයක් ඔයා අලුතෙන් කරන්න පටන් ගත්තාම එකපාරටම අන්න අර වගේ සමහර කට්ටිය ඔයාට නෙගටිව් දේවල් කියන්න පටන් ගන්නවා. නැත්නම් ඒක එයාලා පෙන්නනවා. එයාලා ඔයාට විහිළු කරන්න පටන් ගන්නවා. නැත්නම් උපහාසාත්මක අදහස් කියන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් ඔයාව ඩිමෝටිවේට් කරන්න ඔය වැඩේ හරියන්නේ නැහැ. ඕක නම් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් කියලා ඔයාගේ ඔළුව ගන්න try කරනවා. දැන් මෙහෙමයි. ඕක කරන කෙනා කරන අය ඕක කොහොමත් කරනවා. ඕක අපිට නවත්තන්න බෑ. හැබැයි ඔයා දැනගන්න ඕන ඒ වගේ කට්ටියත් එක්ක ඒ වගේ සිටුේෂන් වලදී කොහොමද හරියට හැසිරෙන්න ඕන කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ අන්න ඒ දේවල් ගැන. වෛර කරන කට්ටියට වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන කට්ටියට ඊර්ෂ්‍යා කරන්න, කවුරු කොතන කොහොම මොනව කිව්වත් ඔයාගේ කොන්ෆිඩන්ට් එක තියාගෙන ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියලා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ. හරි එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන මාව subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. Number 1 ignore it. ඔව් පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි ඒ දේ. ඒ කියන්නේ ගණන් ගන්න තු ඉන්න එක. එයාලා මොනවා කිව්වා. එයාලා විහිළු කරයි ඒවට රියැක්ට් කරන්න යන්න එපා. ඔයාව ඒ වෙලාවේ ආරක්ෂා කරගන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ ඒ වගේ කට්ටිය එක දේවල් කියනකොට අපි යනවා එයාලට ඒවට උත්තර දෙන්න. මොකද අපි හදනවා අපිව ආරක්ෂා කරගන්න. නැත්තම් ඒ කියන දේවල් පැහැදිලි කරන්න. ඒක ඇවිල්ලා ඇත්තටම මෝඩ වැඩක්. මොකද එයාලා ඒ දේ නවත්තන්නේ නැහැ. ඔයා ඒ වෙලාවේ මොනවා කිව්වා. මේක අහන්න. නොසලකා හැරීම තමයි නියම පවර් එක. නැත්නම් ඔයා එයාලා කියන එකටම ඔයා උත්තර දීලා නිකන් දඟලන්න ගියොත් වෙන්නේ එයාලා තව එකෙන් උඩ යන එක. එහෙම නැත්නම් තව එයාලා විනෝදයක් ගන්නවා ඒකේ. ඒක තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ වෙනුවට ඔයා ඒ දේවල් වලට රියැක්ට් කරන්න යන්නේ නැතුව හිටියොත්, ඔයා සයිලන්ට් එකේ නැත්නම් ඉග්නෝර් කරලා හිටියොත් එයාලට බෑ ඒ සෙල්ලම වැඩිදුර ඇදගෙන යන්න. මොකද එයාලට බෝරින්. දැන් මෙහෙමයි. ඔය වගේ කට්ටිය එක දේවල් කියනකොට පොඩක් අහන් ඉන්න අමාරුයි තමයි. හැබැයි ටික වෙලාවක් ඒක අල්ලන් ඉන්න. මොකද එයාලට ඒක ඊට පස්සේ ඒක එපා වෙනවා. ඒ නිහඬතාවයම එයාලව නවත්තනවා. ඔයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. තව මෙහෙම දෙයක්ත් ඕනනම් ඔයාට කරන්න පුළුවන්. ඔයා කට්ටියක් ඉන්න තැනක එක්කෙනෙක් දෙන්නෙක් ඔයාට මේ දේ කරනවා නම් ඔයාට පුළුවන් එතන ඉන්න වෙන කෙනෙක්ට ඔයාගේ අවධානය දෙන්න. ගොඩක් වෙලාවට ඔයාගේ චාටර් වැඩ කරන්නේ ගොඩක් කට්ටිය එයාලට අවධානය ගන්න. කාවාරි කෙනෙක්ව අල්ලගෙන තලලා පොඩි කරලා නැති කරලා දාන එක එයාලගේ පුරුද්දක්. ඉතින් ඒක හින්දා ඔයා මුලින්ම කරන්න ඕනේ මේ වගේ කට්ටියව ගණන් ගන්නේ නැතුව ඉන්න එක. එතකොට එයාලට මේක එපා වෙලා නවත්තලා දානවා පුළුවන් තරම් ඉක්මනට. Number 2 act genuine when they are fake. සමහර කට්ටිය ඉන්නවා එයාලා කෙලින්ම ඩිරෙක්ට්ම ඔයාට හේට් කරන්නේ නැහැ. එයාලා ඒක කරන්නේ අපි කියන්නේ වහෙන් හොරෝ කියලා අහලා තියෙනවද? අන්න ඒ වගේ. ඔයා දන්නවා නිකන් කොයි වගේද කියලා නිකන් අපි උදාහරණයකට ගත්තොත් හේ ඔයාගේ ටී-ෂර්ට් එක නැත්නම් ෂර්ට් එක මාර ලස්සනයි යා. ඔයා සන්ග්ලාස් වෙහෙකුත් දාලා ඒකත් ලස්සනයි. ගොඩක් ගණන් ගන්නද නේද? වගේ දේවල් කියනවා. හැබැයි ඒවා කියන්නේ ඇත්තටම ජෙනුයින් නෙවෙයි. එයාලා ඒවා කියන්නේ හරිම උපහාසාත්මක විදිහට නිකන් ඩබල් මීනින් වගේ. මේ වගේ සිටුේෂන් මචං හරියට හැන්ඩල් කරන්න ඕන. ඔයාට පුළුවන් ඒ වෙලාවට ඔයා ඒ කිව්ව දේ සීරියස් ගත්ත වගේ ඔයාට ඇඩ් කරන්න. ඒ කියන්නේ ඔයාට ඒ වෙලාවේ කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් hina වෙලා මෙන්න වගේ කියන්නේ. ඔව් මචං මම හිතුවා මේකට කැමතියි කියලා. මේකට ගොඩක් කට්ටිය කැමති මේ ටී-ෂර්ට් එකට. ඒක නිකම්ම කියලා දාන්න වැඩි හිතන්න දෙයක් නැහැ. ඔයා දන්නවද දැන් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා එතකොට? මේකෙන් වෙන්නේ දැන් එයා ඔයාට පොඩි කම්ප්ලිමන්ට් එකක් දුන්නා. ඒ කියන්නේ අගය කිරීමක් පොඩි. හැබැයි ඒක ඇත්තම අගය කිරීම. ඒ කියන්නේ ජෙනුයින් නෙවෙයි ෆේක්. හැබැයි එයා කිව්වනේ. එතකොට ඔයා ඇඩ් කරා ඒ කම්ප්ලිමන්ට් එක ඇත්තටම ඔයා බාරගත්තා වගේ. සතුටින්. අරයට ඕන දේ එතකොට උනේ නැහැ. දැන් එතකොට එයාටත් පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ ඔයාට දුන්න කම්ප්ලිමන්ට් එක ඇත්තටම ජෙනුයින් එකක් කියලා පෙන්වන්න. එයාට ඒක අනිවාර්යයෙන්ම පිළිගන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්නම් එයාට සිද්ධ වෙනවා එයා ඔයාට ඩබල් මීනින් කතාවක් කිව්වා කියලා පිළිගන්න. ඉතින් ඒ වගේ කෙනෙක් කවදාවත් එහෙම පිළිගන්නේ නැහනේ. ඒ කියන්නේ එයාට සිද්ධ වෙනවා ඊළඟට වට පියාගෙන ඉස්සරහට ඉන්න. Be real with your close people. මේ දේ මම හරිම කැමති දෙයක්. සමහර විට අපිට වෛරය කියන එක පැමිණෙන්නේ අපි ළඟම ඉන්න කට්ටියකින්. ඒක වෙන්න පුළුවන් දෙයක්.
ඔයාගේ යාළුවන්ගෙන් ගෙදර කට්ටියකින් ඔයා ආදරය කරන කට්ටියකින් ඕන කෙනෙක්ගෙන් මේ දේ වෙන්න පුළුවන්. ඇත්ත කතාව සමහර විට එයාලා ඔයාට වෛර කරන්න තියා ඒ ගැන හිතන්නේවත් නැතුව හිටපු කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි එයාලා ඔයා දියුණු වෙනවා නැත්නම් ඔයා ඉස්සරහට අඩියක් තියන්න හදනකොට එයාලා ඒක දැක්කහම ඉබේම ඒ දේ කරන්න පටන් ගන්නවා. නැත්නම් එහෙම වෙනවා. ඒක සමහර විට ඒක එයාලා වැඩි හිතන්න නැතුව කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි ඒක ඉබේ වෙනවා. ඔයාට කොයිම හරි වෙලාවක දැනුණොත් ඔයාගේ ළඟින් ඉන්න කවුරු හරි කෙනෙක් ඔයාට වෛර කරනවා කියලා, ඔයාගේ දියුණුවට කැමති නැහැ කියලා, ඔයා කිසිම වෙලාවක එයාලත් එක්ක තර්ක කරන්න යන්න එපා. මොකද ඔයාගේ ළඟින් ඉන්න කට්ටිය ඔයාට කරන්න පුළුවන් හොඳම දේ ඔයා පුළුවන් තරම් එයාලට සමීප වෙන්න. ජෙනුයින් වෙන්න එයාලට. ආපහු මම කියන්නේ ඒකට හේතුව එයාලා තමයි ඔයාගේ ළඟින් ඉන්න කට්ටිය. හරි අපි මෙහෙම හිතමු. ඔයාගේ ළඟින් ඉන්න කෙනෙක් ඔයා මොකක් හරි බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න යනකොට එයා මෙහෙම කියනවා. ඕක හරියයිද? මම නම් හිතන්නේ ඕක හරියයි කියලා. අන්න ඒ වගේ කිව්වොත් ඔව් සමහර විට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් මම මේකට කැමතියි. මොකද මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් මට මේක කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාට කියන්න පුළුවන්. තව ඔයාගේ ළඟම කෙනෙක් ඔයාට මෙහෙම කියනවා. අයියෝ ඔයාට කිසි ගටක් නැහැ. ඔයාට කිසි කන්ෆිඩන්ට් එකක් නැහැ. කන්ෆිඩන්ට් එක හදාගන්න. එතකොට ඔයාට කියන්න පුළුවන්. ඔව් ඔයා සමහර විට හරි ඇති. මම පුළුවන් තරම් try කරනවා ඉතින්. හදාගන්න. කන්ෆිඩන්ට් කියන එකත් ඉතින් ස්වාභාවිකම වෙන දෙයක් නෙවෙයිනේ. හැබැයි මම කොහොම හරි ඒක ටික ටික හදාගන්න. මම හිතනවා මම කලින්ට වඩා ඇත්තටම ටිකක් හොඳයි කියලා. වගේ ඔයාට කියන්න පුළුවන්. මේ වගේ ඔයා අවංක විදිහට එයාලට උත්තර දෙනකොට එයාලා ඔයාට ඇටැක් කරන එක නවත්තනවා. මොකද එයාලටත් එතකොට දැනෙනවා ඔයා ආපහු පිටිපස්සෙන් ඇටැක් කරන කෙනෙක් නෙවෙයි කියලා. නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්. එයාලට තේරෙන පටන් ගන්නවා එයාලා මේක කරන්නේ වැරදි වැඩක් කියලා. ඒක කරන්නේ තමන්ගම කෙනෙක්ට කියලා. ඔයා හිතන්නකෝ ඒක කොච්චර හොඳ දෙයක්ද කියලා. ඔයාගේ ඇත්තම හොඳ පැත්ත එයාලට පෙන්වන්න. ඒකෙන් එයාලව වෙනස් කරන්න පුළුවන්. අන්තිම එක find your people. yes ඔයාට තේරුණානේ ඔයාගේ කට්ටියව හොයාගන්න. බ්‍රදර් අපි දැන් ටිකක් කතා කරානේ. ඒ කතා කරපු හැම එකේම අපි කතා කරේ වෛරය ගොඩක් වෙලාවට එන්නේ ඔයා වෙනස් වෙනවට අකමැති කට්ටියකින්. එයාලා කැමති ඔයාගේ අර පරණ කෙනාට, ඔයාගේ පරණ වර්ෂන් එකට. අර කම්මැලි ගමේ කාලේ කකා අර හීන දැක ඉන්න එක්කෙනා. අන්න එයාට. හැබැයි තවදුරටත් ඔයා ඒ පරණ කෙනා නෙමෙයි. ඒ කෙනා වෙන්න ඕනෙත් නෑ ආපහු. ඒක නිසා එයාලා වෙනුවෙන් ඔයාගේ කාලය නැත්තම් ඔයාගේ ශක්තිය නාස්ති කරනවා වෙනුවට ඔයාගේ හැඟීම් වලට ඔයා කරන කියන දේවල් වලට ගැළපෙන පුද්ගලයන් හොයාගන්න. නිකන් ඕපදූප කතා කරන කට්ටිය නෙවෙයි, හොඳ අයිඩියාස් ගැන කතා කරන කට්ටිය හොයාගන්න. තව කිව්වොත් වර්ධනය වෙන්න, දියුණු වෙන්න, ඉලක්ක හඹා යන කට්ටියව හොයාගන්න ඔයා. දැන් ඉස්සර වගේ නෙවෙයි. ඔයාට ඔන්ලයින් පවා කට්ටියව මේ වගේ හොයාගන්න පුළුවන්. නැත්තම් ඔයාගේ වටේ ගෙදරින් එළියට බහලා බලන්න ඔයාට හොයාගන්න පුළුවන් එහෙම කට්ටියව. හොඳ කණ්ඩායමකට සම්බන්ධ වෙන්න, හොඳ සමාජයක් හොයාගන්න, එයාලත් එක්ක අදහස් බෙදාගන්න, එයාලව ආශ්‍රය කරන්න. ඒ මොකද කිව්වොත් ඒ වගේ හරි කට්ටියත් එක්ක ඔයා ඉන්නකොට ඔයාවත් ඉබේම වර්ධනය වෙන්න පටන් ගන්නවා. එයාලත් ඒකට උදව් කරනවා. ඔයාට මාර හෙල්ප් එකක් ඒක. සෝ බ්‍රදර් මේ ටික තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. පොඩි දේවල් ටික. ආපහු මම මතක් කරොත් එයාලා වැඩි ගණන් ගන්න එපා. ඔයා පුළුවන් තරම් ජෙනුයින් වෙන්න, ඔයාගේ ළඟින් ඉන්න කට්ටියට පුළුවන් තරම් අවංක වෙන්න සහ ඔයාගේ සෙට් එක ඔයාට ගැළපෙන කට්ටියව හොයාගන්න. වීඩියෝ එකේ අන්තිමට මේකත් මතක තියාගන්න. මිනිස්සු කරේ එදත් අදත් කතන්දර කියන එක තමයි. ඒක ඉස්සරහටත් එහෙම තමයි. ඔයාට කවුරුහරි හේට් කරන්නේ ඔයා ගමනක් යන හින්දා නැත්තම් යන්න හදන හින්දා. ඔයා ඒකට සතුටු වෙන්න. ඔයාගේ ගමන, ඔයාගේ වේගය අඩු කරන්න එපා. ඔයා දියුණු වෙන්න, ඔයා වර්ධනය වෙන්න, ඔයා ඉගෙන ගන්න, ඔයාගේ ඩ්‍රීම්ස් පස්සේ යන්න, ඒ ටාගට් ඇචීව් කරන්න. be your best version. එහෙම වෙලා අනික් කට්ටියට පෙන්වන්න. මම දන්නවා මේ වීඩියෝ එක වයිරමනකම් බැලුවා කියන්නේ ඔයාටත් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කෙනෙක්. අඩියක් හරි ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න කැමති ඔයාට තමයි මේ channel එක තියෙන්නේ. subscribe කළා නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න, ඔයාට හිතන ඕනම දෙයක් comment කරන්න. මේ වගේ වීඩියෝ එකක් කරන් ඊළඟට එනකන් ඉක්මනටම see you again. bye.